අන්න ඒකින්දයි මහින්ද මහත්තයා අපිට එපා වුනේ. හරි නැත්තම් මේ බූරුවන්ට මහත්තයා ඡන්දයක් දීලා මුංග මේ මුදුන්ට ගේන්නේ නැහැ. අයියා මේ කෑවද කියලා ආපු මම දැකපු එකම නායකයා එච්චරයි පුතේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මෙච්චර විනාශයක්. ඔයා කියන්නේ මහින්ද මහත්තයා රේල ගාපන් කියන්නේ බෑ. අර මනුස්සයා යුද්ධේ බේරලා දීපින්දා. හරිද? මම දවසක් පුතේ මං කොළඹ ඉඳන් එනවා මහරගමට එන්න මේ. කොයිද මේ පාර්ලිමේන්තු පාරෙන් එන්න. වාහන විතර 100කට වැඩි බයිසිකල් ගියා පුතේ. එයාගේ ඇස්කොට් එක නිකන් තුන පොලිමට ලස්සනට. මොකක්ද ඒ කරපු අපරාධ? ඒ යන කට්ටියට පුතේ කන්න දෙන්න කීයක් යන්නේ නැද්ද දවසට? එතකොට මේ බයිසිකල් වලට පෙට්‍රල් ගහන්න කොයි සල්ලියක් ඒ අත්වශයෙන්ම රටේ අසරණ මිනිස්සු 1000කට 1500කට දවසකට දෙන්න පුළුවන් වියදමක් එයාගේ ඒ ඇස්කොට් වලට විතරක් ඉඳන් ගලා. අන්න ඒකින්දයි මහින්ද මහත්තයා අපිට එපා වුනේ. නැත්තම් මහින්ද මහත්තයාව අපි බොහොම ගරුත්වයෙන් තියන් හිටි මිනිසෙක්. හරි නැත්තම් මේ බූරුවන්ට මහත්තයා ඡන්දයක් දීලා මුංග මේ මුදුන්ට ගේන්නේ නැහැ. හරි මේ රටට මේ මහින්ද මහත්තයාලා එපා කරගත්තේ ඒකෙන්. 2029 මේ නාමල් මහත්තයා එන කතාවක් කියන්නේ. උන්ට මේ පලාතෙන් හම්බෙන්නේ නැහැ. උන්ට ඡන්දයක් දීලා මේක නැති එකක් වෙන්න ඕනේ මහත්තයා. ආවොත් මං කාටවත් නැතුව මේ කියන්නේ දීලා බලන්න තියෙන එක මිනිහයි. මොකද අර මේ තාත්තගේ ජානහත්ය තියෙන ඉන්න දුප්පත් මිනිහෙක් ගැන හිතුවොත් ඉතින් ඉන්න එක මිනිහා. මොකද මං දැකලා තියෙනවා මං වැඩිපුර කොළඹ තමයි පුතේ ඉන්නේ. හරි මං පොරේට තමයි වැඩිපුර ජීවත් වෙන්නේ. මොකද ඒ සිටියේ පුතේ ওই ගේකටත් යන එකම නායකයෙක් ඉන්නා නම් ඉන්නේ ප්‍රේමදාස මහත්තයාගේ පුතා විතරයි. කවුද අර සජිත් මහත්තයා. එයා විතරයි මේ බහැලා ඇවිල්ලා දුප්පත් අසරණ මිනිස්සුන්ගේ ගයක් ඇතුළට ගිහලා අයියා මේ කෑවද කියලා ආපු මම දැකපු එකම නායකයා එච්චරයි පුතේ. බොරුවට නෙන්නේ ඇස් දෙකට දැකපුවා කනට ඇහිච්ච කියන්නේ නේ. හරි මට එයාගේ පුද්ගලික මේක නැහැ. ඒ වගේ කෙනෙක්වත් ඇවිල්ලා මේක බේරගත්තොත් ලොකු දෙයක් පුතේ.